හයි. ඉතින් අපි අද අඹච්චාරුවක් හදමුද ඉංග්‍රීසි වලින්. ළමයි අපි අමුඹ වලට කියනවා රෝ මැංගෝ නැත්නම් අන්රයිප් මැංගෝ කියලා. රෝ අන්රයිප් වචන දෙකම හරි. ටිකක් පැහුණු කියන එකට අපිට කියන්න පුළුවන් ස්ලයිට්ලි රයිප් කියලා. රයිප් කියන්නේ ඉදුණු කියන එක. ඒකට අපිට ටිකක් පැසුණු අඹ කියලා කියද්දි ස්ලයිට්ලි රයිප් කියලා කියන්න පුළුවන්. First take a slightly ripe mango, peel the mango properly. Okay? ඒ කියන්නේ හොඳට අඹ කිලි සුද්ධ කරන්න. Then cut it into long pieces. Cut into long pieces. ඒක දිග කෑලි වලට කපන්න. මෙන්න මේ වගේ. Now take a small bowl and put everything in it. ඔක්කොම දේවල් ස්මෝල් බෝල් එකක් පොඩි පීසියක් කරගෙන ඒකට දාන්න 2 spoons of chili powder, a little pepper, some salt and bit of sugar. Don't forget add a little water. අමතක නොකර වතුර ටිකක් ඒකට එකතු කරන්න. Now mix everything well. Make it like a thick paste. ඝනකම් paste එකක් විදියට හදාගන්න වතුර ටික දාන්න. Take a stick and line up the mango pieces on it. stick එකක් අරගෙන නැත්නම් ඉරටුවක් හරි අර mango pieces ටික එක දිගට line එකට වගේ මෙන්න මේ විදියට ගහගන්න. ඊළඟට pour the mixture over it. ඔයාලා හදාගත්ත mixture එක ඒකට වක් කරන්න. pour කරනවා කියන්නේ වක් කරනවා කියන්නේ මේ විදිහට වක් කරන්න දෙපැත්තට තුන් පැත්තට. Wow, this turned out so good. ඒක මාරම රසයිත් එක්ක ළමයි. ඒක හරිම ලස්සනයිත් එක්ක. මෙන්න මේ විදිහට හදලා බලන්න. ළමයි මට වට කියන්න අමතකුණා. pickle කියන්නේ අච්චාරු වලට. එතකොට mango pickle කියන්නේ අඹ අච්චාරු. ඒ වගේ අපිට කියන්න පුළුවන් pineapple pickle, guava pickle, bla 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 ඕනම පළතුරු නමක් ඉස්සරහට දාලා පිටිපස්සට pickle කියන word එක add කරාම ඒක අච්චාරුවක් බවට පත් වෙනවා. බයි ගිහින් එන්න මේක රසම රසයි ළමයි ඔයගොල්ලෝ හදලා බලන්න.